හිරුකුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් දිනෙත්මින්ගේ ක්‍රියාවක් තියෙනවා. ඒ තමයි මේ දෙන්නගේ හරිම අයිතිකාරිය, හරි අයිතිකාරය, හරි කවුද කියලා දැනගන්න එක මේ ගොල්ලන්ට වටිනම අවස්ථාවක් බවට පත් වෙලා තියෙනවා කියන. ඒ කතාව ගැන තමයි අපි අද කතා කරන්නට ඕනේ. ඉතින් ඒ නිසා පොලිසියටත් කියලා මෙන්න මේ මේකලාගේ දෙන්නව ඔන්න නිදහස් කරගත්තා. එතනින් පස්සේ මොන වගේ දෙයක් සිද්ධ වෙයි කියලයි අපි අද මේ වෙලාවේ කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. ඉතින් වීඩියෝ එකට යන්නට කලින් මතක් කරනවා ඒ තමයි මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට කැමැත්තක් තියෙනවා නම් එහෙනම් ඔයාට පුළුවන්කම තියෙනවා මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම ෂෙයා කරන්නත් අමතක කරන්න එපා කියන ඒ අපූර්ව කතාව ගැන තමයි මට මේ වෙලාවේදී ඔයාට මතක් කරන්න අවස්ථාවකුත් ලැබිලා තියෙන්නේ කියන ඒ කතාව ගැන විතරක්ම අපි මේ වෙලාවේදී ඔයාව දැනුවත් කරන්නට ලෑස්ති වෙලා ඉන්නවා කියන ඒ කතාව ගැන තමයි අද මම ඔයාට මේ මොහොතේදී කතා කරන්නට යන්නෙම. ඉතින් කොහොම හරි දැන් පොලිසිය නිදහස් කරා. ඊට පස්සේ දිනෙත් මේ දෙන්නව එක්කගෙන ගියා. ඊට පස්සේ දෙන්නට පහර දුන්නා. ඊට පස්සේ ඉතින් මේකලා අරගන්නවා මේ කට්ටියගේ ෆෝන් එකට කොහෙද ඉන්නේ කියලා අහනවා. එතකොට දිනෙත් තමන් එක්කයි මේ කට්ටිය ඉන්නේ කියලා අහනවා. ඕක රෙකෝඩ් කරගන්නවා. ඉතින් ඉදිරියට මේකලාව කොටු කරගන්න පුළුවන්කම ලැබෙනවා. හැබැයි මේ දේවල් පොලිසියට දෙන්න කලින් මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා කියන කාරණාව තමයි අද අපිට කතා කරන්නට වෙන්නේ. ඒ කියන්නේ මොන වගේ අදහසකින්ද ඔයාට මේ වෙලාවේ ගැන කතා කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මම ඒ ගැන මේ මොහොතේදී ඔයාට මෙන්න මේ විදියට මතක් කරන්නට කටයුතු කරන කාරණාවක් විදියට තමයි අද අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්න අවස්ථාවක් තියාගෙන ඉන්නේ. ඒ විශ්වාසය අපිට මේ වෙලාවේ කතා කරන්නට පුළුවන්කමක් ආන්දලා දීලා තියෙනවා කියන ඒ කතාව තමයි අද මම මේ මොහොතේදී ඔයාට කතා කළේ. ඒ වගේම තමයි මෙහෙමයි. දැන් පොලිසියට කිසිම විස්තරයක් නොකියුවා වුණත් දිනෙත් මේ උත්සාහ කරන්නේ මෙන්න මේ වගේ දෙයක් සිද්ධ කරන්න. ඒ තමයි රෙකෝඩ් තියාගෙන ඉඳලා පස්සේ කාලෙක මේ හැමදේම වෙනස් කිරීමේ අරමුණකට පැමිණෙන්න ඕනයි කියන තැන ඉඳගෙන මේ වෙලාවේ වැඩ කටයුතු කරයි කියන කතාව තමයි අද අපි මතක් කරන්නට ඕනේ.